ඒ වුණාට දැනෙන ස්වභාවය ඒ විදිහටම රේඛාවක් වගේ තියෙනවා. හිත කියන එක මුලින් ඒක අමාරු වුණාට පස්සේ ඒකට පුරුදු වෙනවා. එතකොට ආයෙත් අර දැනෙන්නේ එකම විදියකට. හිත කියන එක පස්සේ ඒකට පුරුදු වෙනවා. ඒ වුණාට දැනෙන ස්වභාවය මුලින් ඉඳන්ම එකම විදියට. ඒක මොකක් වුණත් අමාරුවකුත් නෑ ලේසියකුත් නෑ විදිහට තමයි දැනෙන ස්වභාවය එක දිගට යන්නේ. ඒ වුණාට මයින්ඩ් එකෙන් මේක අමාරුයි මේක ලේසියි කියලා එන්නේ මයින්ඩ් එකෙන්. ඒ වුණාට මේ මයින්ඩ් එක වුණත් පස්සේ ආයෙත් ඒකට හුරු වෙලා ඇඩ්ජස්ට් වෙලා එන්නේ දැනෙන ස්වභාවයට. ඊට පස්සේ මයින්ඩ් එක වුණත් ඒ ආයෙ ඒක ඇක්සෙප්ට් කරලා ඒ විදිහටම ඒක හොඳයි වගේ. ඔව් දැන් අන්න ඒක උදාහරණයක් කියනවා නම් ඔව් කකුලක් නැති වුණා කියමු මොන හරි අසනීපයක් වෙලා හරි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි කකුල කැපුවා කියමු. ඊට පස්සේ අපි ටිකක් කල් ගියාට පස්සේ අපි දකිනවා ඒක ගාණක්වත් නැහැ අර ඒකත් අර එතන අර සාමාන්‍ය දෙයක් වුණා. ඔව් ටිකක් කල් සාමාන්‍ය. ගියාට පස්සේ ගාණක් නැති වෙන එකයි මුලින් කකුල කැපුවාම අමාරු වෙන එකයි දෙකක් වුණාට ඒ මනුස්සයාට මුලින් කකුල තිබුණත් නැතත් එකයි. දැනෙන හ්ම්. ස්වභාවය කකුලක් අවශ්‍ය නැහැ. ඔව්. කකුල තිබ්බත් එකයි නැතත් එකයි. ඒ වුණාට මයින්ඩ් එකට කකුලක් ඕනේ. ඒකයි. ඔව්. පස්සේ අර දැන් ඒතර එයා සාමාන්‍ය කෙනෙක් මුලින් කකුලක් ඉඳන්ම තියෙනවා කියන එක ඔව් හරියන්නේ. හ්ම්. ඒ මනුස්සයා මුලින් ඉඳන්ම කකුලක් නැති එකට ප්‍රශ්නයක් නැහැ එයාට. ඒ වුණාට අර එයාගේ මයින්ඩ් එකට කකුලක් ඕනේ. එතකොට ඒකයි මුලින් සාමාන්‍ය අමාරු. සාමාන්‍ය දැන් ඒක මෙහෙම කිව්වොත් දැන් ආ කම්පිතය දැන් අකම්පිතය තමයි ඔය එකම ස්වභාවය කියන එක සනෝර කියන්නේ අනිත් ඒවා ඔක්කොම කම්පිත ඔය මයින්ඩ් එකෙන් හදලාගන්නේ. එහෙම කිව්වොත් හරි නේද? දෙකම එක වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි එකම ඒ කියන්නේ ස්වභාවය කියන මයින්ඩ් එක අකම්පිතය වගේ. ආරණාසයව ඒ මයින්ඩ් එකේ ඉන්නේ කම්පණය වෙන්නේ හැම වෙලේම ඔව්. කම්පන හදලා දෙන්න. හැබැයි හරි ආශ්චර්යයක් ඔය මේ ඒ කකුලක් නැති වුණාට පස්සේ තේ මිනිස්සයා ඇත්තටම hina වෙලා ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා සාමාන්‍ය විදියට ඉන්නවා. මට හිතේ තමයි කකුල තියෙන්නේ බලනකොට නේ. එහෙමයි ආරණාස අර ඒ කියන්නේ මුලින් වුණත් එයාට hina වෙලා කකුල නැති වෙන මොහොතෙත් hina වෙලා සතුටින් ඉන්න පුළුවන්. ඒ වුණාට එයාගේ මයින්ඩ් එක වැඩ කරනවා. ඒකයි ඉන්න බැරි. ඒ වුණාට දැන් මාසයක් ගිහලා එයාට ඒක හරියනවා කියන එක y නම් මුලින් තියෙන x නම් x එකයි y එකයි සමානයි. මයින්ඩ් එක තමයි ඒක වෙනස් කරන්නේ. එහෙමයි. හ්ම්. හැබැයි පුදුම කියන්නේ මේ සරමාරි දැන් මයින්ඩ් එක හැදිලා තියෙන්නේ බලනකොට සිතුවිලිත් හැදිලා තියෙන්නේ ඔය ඔය කම්පන එකට එකතු වෙලා ආපු නිරූපණ ටිකක්ම තමයි. හැබැයි ඇත්තටම කම්පන වලට යටින් තියෙන කම්පනය අපිට අසු වෙන එක නේද ඔය අවසානයේදී උත්තරයට එන්නේ මේ අවබෝධය තුළ. මේකම ස්වභාවයක් නේ යටින් තියෙන කියලා දැනෙන ස්වභාවයක් හැබැයි ඒකෙත් ඉන්නේ නේ. අකම්පනෙත් දැනෙනවා කියන්නේ. අඤ්ඤී කියන ස්වභාවයනේ. ඒ කියන්නේ සංඥා හැමතිස්සෙම දෙයක් නිරූපණය කරනවා. සංඥාවක් විදිහට ආලෝකයේ සත්‍ය වගේ සිතුවිලි වගේ. හැබැයි බුදුන් වහන්සේ පෙන්නන මේක අඤ්ඤා කියන පැත්ත. සංඥා නෙමෙයි. ඒ එකම ස්වභාවය තමයි අඤ්ඤා කියන පැත්තෙන් එන්නේ. අකම්පිත පැත්ත. අඤ්ඤා සාමීතීන්ද්‍රිය ඒක දැනෙන ගන්නවා කියනවා. අඤ්ඤීන්ද්‍රිය ඒක තමයි පෙන්වන්නේ. ඒ අකම්පිතේ පැත්ත තමයි අඤ්ඤතාවය කියලා පෙන්වන්නේ. ඊට පස්සේ අර ඒකේ යටින් තියෙන බේස් එක පේනවානේ. අර උඩින් අර සිතුවිලි වලින් පෙන්නපු අර කම්පිත දැන් ආරණහංස දැන් සංඥා. ඔය දැන් ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා නම් එයාට ඒ ප්‍රශ්නේ ආපු ගමම හරි අමාරුයිනේ. ඒ වුණාට කාලෙත් එක්ක එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි වගේ එයාට ඒක පුරුදුයි වගේනේ. ඒ කියන්නේ අර මයින්ඩ් එකේ අර ඒ දඟලන ගතිය අඩු වෙලා ආය නිකන් මයින්ඩ් එක සෙටල් වෙනවා. හැබැයි මුලින් ඉඳන්ම එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මුලින් ඉඳන්ම අර මයින්ඩ් එක නැති ස්වභාවයට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මයින්ඩ් එක වැඩ කරන නිසා ඒ මයින්ඩ් එක වැඩ කරලා ඒක සෙටල් වෙන්න යන කාලේ තමයි ප්‍රශ්නෙට යන්නේ. මේ ලෝකෙ තියෙන ඕනම දෙයකට ඒක වෙන්නේ. හ්ම්. මයින්ඩ් එක මොකක් හරි කාලයක් ගන්නවා. හ්ම්. ඒ කියන්නේ මයින්ඩ් එක ඒකට යන කාලෙත් සමහරට ඒත් තේරෙන්නේ නැහැ. සමහර අය ඒත් ඇත්තටම ගිනි ගොඩකනේ බලනකොට නේද? සමහර අයට තේරෙන්නේ නැහනේ. හැබැයි ඔය ස්වභාවය දැන් ඔය සනවන කියපු ස්වභාවය ඒ මුලින් එයා මයින්ඩ් එකෙන් දුක් විඳලා පස්සේදී ඒක සාමාන්‍ය වෙනකොට
හැබැයි ඒක එතකොට තේරෙනව නේද මේක නේචර් එකේම මේක සබහාදහමේ මේක ධර්මතාවයක් වගේ නිකන්. මේක මෙහෙම වෙන සිස්ටම් එකක්. හැබැයි ඒක අවබෝධ ඒ නොවීම කියන්නේ තුළ අපි දුක් විඳින එකක් නේ. එතන ආරණ වහන්සේ දැන් ඒක දැන් ප්‍රශ්නයක් මොකක් හරි එනකොට මුලින්ම ඒ ෆේස් කරන මොහොතේ එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ උනට මයින්ඩ් එකට ප්‍රශ්නයක්. ඒ මයින්ඩ් එක ඒ සෙටල් ඒ වෙන්න ඒ යන ඒ අවබෝධය නැතිකම දැන් සාමාන්‍ය මිනිස්සුක ඕක දන්නේ නැහනේ ධර්මතාවය අවබෝධයක් නැහනේ. ඒතර එයා ගන්නෙම මයින්ඩ් එකම නේද? ඔව් මයින්ඩ් මයින්ඩ් එක ගහන්නේ. ඒකයි ඒ මයින්ඩ් එකට කාලයක් ගිහලා ආයේ ඒක කමක් නැහැ වගේ ඉන්නේ. ඔව්. දැන් ඒක දැන් සරමාන දැන් මේක වැටහුණාට පස්සේ දැන් ඒතකොට ඒ කෙනාට තේරෙනවා මේක දැන් මයින්ඩ් එකෙන් මෙහෙම ආවට මේක පස්සේදී මෙහෙම මෙහෙම වෙන්නේ කියලා. ඒතකොට ඇත්තටම යාට ලොකු සැනසීමකුත් තියෙනවා නේද?